ඉතින් ඔයාලට කොහොමද? හුඟ දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි අද මේ යන්නේ චුට්ටක් නිදහසේ ඉන්න හරිම ලස්සන නිස්කලංක පරිසරයක් තියෙන ලස්සන තැනකට. ඔන්න අපි ඒ ලස්සන තැනට ආවා. බලන්නකෝ මෙතන කොච්චර ලස්සනයිද කියලා. අවසන් මේ වගේ තැනකට ඇවිල්ලා නිදහසේ ඉන්නවා කියන්නේ හිතට හරිම සතුටු වැඩක්. අපි ඉන්න කිට්ටුවම තමයි මේ තැන තියෙන්නේ. ඒත් අපිට එන්න වෙලාවක් හරියට හම්බුනේ නැහැ. මම කලින් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒත් වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ඒත් මං හිතුවා මේ පාර ඔයාලටත් මේ ලස්සන පෙන්වන්න වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. කවුද ආස හවසට ඊට බහිද්දි තියෙන ලස්සන තැඹිලි පාටට. මං නම් හරිම ආසයි. බලන්නකෝ මේ පිට්ටනේ ඉන්න කට්ටියගේ ආදරේ. හරිම ආදරණීයයි මෙයාලා. ඉතින් බලන්නකො මෙයා මේ බලන්න මට ලස්සන ගඳ පාන මල් ටිකක් හම්බුණා. මේ මල් වලට ගොඩක් අය කැමති නෑ. මම කල්පනා කරේ මේ මල් සුවඳ නැහැ. ටිකක් අමුතු ගඳක් ආවත් මේ මල් හරිම ලස්සනයි. ඉස්සර පුංචි කාලේ මේ මල් කඩලා පූජා කරන්න හදද්දි කට්ටිය ඔයාලට කියලා නැද්ද මේ මල් ගඳයි සුවඳ මල් විතරයි පූජා කරන්නේ. මට එක එක මතක මේ මල දැක්කම මෙතනදී මතක් වුණා. ඉඳන් බලාගෙන ඉඳී ඇත පේන්නේ හරියට චිත්‍රයක් වගේ. ඈතින්ම තියෙන කඳු, ලස්සන තනකොළ, මේ ගස්වල අතු, මේ ලස්සන වතුර, මේ හැම දෙයකින්ම ලස්සන චිත්‍රයක් මැවෙනවා. ඔන්න දැන් අපි යන්න තමයි හදන්නේ. හැබැයි ගොඩක් දුකයි මෙතනින් යන්න නම් ඕන තරම් වෙලා මේ වගේ තැනකට වෙලා ඉන්න නම් මගේ හිත කියනවා ඉම්මු කියලා යන්නට. ඉතින් යන්න බැයි. ඔන්න ඉතින් අපි යන පාරේ මං ආසම කරන දෙයක් මට හම්බුණා. මොනවාද කියලා ඉතින් ඔයාලත් බලන්නකෝ. මෙන්න මේ වද මල්. ඔන්න ඉතින් මේ වද මල් සපත්තු මල් කියලාත් කියනවා. මේ මල් වතුර මොනවත් දාන්න නැතුව නිකම්ම මේ මල අරගෙන තලලා කොණ්ඩේ ගෑවාම අපේ කොණ්ඩේට ස්වභාවිකවම කන්ඩිෂන් එකක් ලැබෙනවා. ඔයාලා දන්නවද වේල්ල තෙල් වලටත් දානවා. බලන්න මෙන්න මේ විදිහට හොඳට හැන්දෙන්ම පොඩි කරගෙන තියෙන මම මෙතනදී හොඳට මේ වගේ කොණ්ඩේ ගහලා අපි කන්ඩිෂනර් ගන්නවා වගේම ෂැම්පූ වාලි කරලා වොෂ් කරලා පස්සේ මේක ගාලා ටිකක් වෙලා ඉඳලා නාන්න. එතකොට කොණ්ඩේ අර කන්ඩිෂන් එකක් වගේම අපේ කොණ්ඩේ ගොඩක් ෂයින් වෙනවා, සිනිඳු වෙනවා. ඔයාලත් කරලා බලන්නකෝ. අපේ අම්මා නම් ඉස්සර මේ මල් වලට උණු වතුර දාලා මේකේ පාට අරගෙන ඒ වතුර නිවෙන්න තියලා ඉනි ලුණු චූට්ටෙත් ඔකුයි දාලා කෝල් කරලා අපිට බොන්න දෙනවා. හරිම රායි වගේම ගොනයි. එහෙනම් ගිහින් එන්න.